මම මෝඩෙක්. ඒ කට්ටිය කියන හින්දා නෙවෙයි. ඒක මම මටම කියාගත්ත දෙයක්. කාලයක් තිබ්බා. මම හිතුවා මම හෙන ස්මාර්ට් කියලා. මම හිතුවා මම හෙනට ප්ලෑන් කරනවා. මම හිතුවා මම මගේ ලයිෆ් එක මගේ අතේ තියෙන කියලා. මම හිතාගෙන හිටියා මගේ ජීවිතේට හම්බෙන හැම මිනිස්සයම මාත් එක්ක hina වෙනකොට මම හරියට ගොඩක් සතුටු වුණා. සතුටු වුණා කියන්නේ කොහොමද මම ඒක කියන්නේ? සතුටුනා කිව්වොත් මම හිතුවා හැම මිනිස්සයම හරි වාව් මම ජීවිතේ හරි මට නරක මිනිස්සු හම්බෙන්නේ නැහැ මම හොඳ මිනිස්සුත් එක්ක කාලය ගත කරන්නේ වාව් නියමයි මම මාර වාසනාවන්තයි කියලා. ඒ අපි සමාජයට බහැපු මුල්ම කාලේ මගේ මේ මගේ සෙට් එක කට්ටියත් එක තමයි ගොඩ යන්නේ. මම හිතාගෙන හිටියා මම එහෙන ස්මාර්ට් මම එහෙන වාසනාවන්තයි මම ප්ලෑන් කරනවා. සාර්ථක වෙන එකයි ඔච්චර අමාරු බලන්නකෝ මේ සමාජයේ ඉන්න මිනිස්සු දිහා මෙයාලා නාවර පෙරාගෙන ඉන්නවා දුකෙන් ඉන්නවා. මෙයාලා මේ ඇඬු කඳුලකින් ඉන්නවා මොනවාද මේ මෙච්චර හොඳ සමාජයක් තියෙද්දි ඇයි මේ මිනිස්සු මෙහෙම වෙන්නේ කියලා මං හිතුවා. කාලයක් යනකොට මම හිතුවා මේ මෙහෙම තමයි සමාජය වැඩ කරන්නේ කියලා. හැබැයි කාලයක් යද්දී අපි දේවල් උඩට යනකොට අපි දේවල් ඇචීව් කරගන්නකොට හෙමින් අර ළඟ හිටපු මිනිස්සු අපි දන්නේ නැතුව වෙනස් වෙලා. අපි දන්නේ නැතුව මේ මිනිස්සු අපේ ජීවිත වලින් ඈත් වෙලා. හිතාගන්න බැරි විදිහට ඒ කියන්නේ අපි මොකද්ද මං කියන්නේ ඒකට. ඒ කියන්නේ සමහර මේ අපිත් එක්ක බත් එක කාලා බෙදාගෙන හිටපු මිනිස්සු එයාලා වෙනස් වෙලා අයින් වෙලා යන්න ගිහිල්ලා. එයාලා වෙනස් වෙලා කියන්නේ එයාලම අපේ හතුරු වෙලා. සමහර කාලයකට කලින් දැන් වුණත් මම මේවත් එක්ක කතා කරන්නේ. දැන් වුණත් ඔයා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න සෝෂල් මීඩියා ප්‍රොෆයිල් වල පෝස්ට් වල කාලයකට කලින් හිටපු මිනිස්සු සමහර වෙලාවලට අද අපේ හතුරු වෙලා. එයාලා එයාලගේ තරංගකාරයා ලොකුම තරංගකාරයා අපි වෙලා. හැබැයි කවදාවත් අපිට අපේ තරංගකාරයෝ එයාලා උන්නේ නැහැ. අදටත් මම කල්පනා කරනවා මට ඉන්න එකම තරංගකාරයා මට ඉන්න තරහකාරයා ඒ තමයි මම තරම් මෝඩෙක් මට තරම් තරහ එන මං ගැන තරම් තරහ එන මිනිස්සෙක් මට මේ ලෝකේ නැහැ. ඉතින් මෙහෙම කාලයක් යනකොට මම මෝඩෙක් කියලා ඒ කියන්නේ මුල්ම කාලේ මං හිතුවා එහෙන වාසනාවන්තයි කියලා. හැබැයි සිදුවීම් එකක් දෙකක් තුනක් අර අපි කියන්නේ එකම ගහ දෙතුන් පාර අපිට පහු වෙනකොට දෙතුන් පාර අපිට හම් වෙනකොට අපිට තේරෙද්දි අපි අතරමං වෙලා කියලා. අන්න එතකොටම මටම බොරුවක් කරගෙන කියන්නේ මම මහ මෝඩෙක් කියලා මේ හැමදේම බොරුවක් මම මායාවක් ඉන්ක්ලූෂන් එකක් කියලා හිතාගෙන ඉස්සරහට ගිහිල්ලා. ඒ කියන්නේ මම හිතලා තියෙනවා මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ. මේ අපිට හම්බෙන මිනිස්සු හැමදාම අපිත් එක්ක ඉඳී. මේ අපිත් එක්ක ජීවත් වෙන මිනිස්සු හැමදාම අපිත් එක්ක හොඳින් මේ අපිත් එක්ක හීනමවන මිනිස්සු. මේ අපිත් එක්ක එකට ඉන්න හීනමවන මිනිස්සු හැමදාම අපිත් එක්ක ඉඳී කියලා අපි මහා මෝඩ දේවල් ටිකක් ඔලුවට දාගෙන. ඒක කොච්චර මෝඩදයි කියනවා නම් සමහර වෙලාවල් වලට පහුගිය කාලේ අපි පහු කරපු දවස් නිදි නැති දවස් කන්න ටිකක් තිබ්බත් ඒක හරියට බඩට දාගන්න බැරි දවස් අපි හොඳම තැන්වල සමහර වෙලාවල් වලට ලක්සරි රූම් වල හිටියත් අපි පැලේ හිටියත් අපි කොතනක හිටියත් නිකන් අපායක් වගේ ජීවිතේ දැනුණ දවස්. ඒක දවසක් ඔය කෝල් එකක ඉද්දී යාළුවෙක් මට කියනවා මේක නේද අපාය කියලා. මං අහනවා මොකද්ද මේකේ තියෙන අපාය? හිතන්න ඔයා වටේට බුෆේ එකක් තියෙනවා 5 ස්ටාර් බුෆේ එකක් තියෙනවා. ඔයා ඉස්සරහට ලක්සරි හොටෙල් එකක් ලක්සරි රූම් එකක ඔයා ඉන්නවා. මම මේ හොටෙල් එකේ ඉන්න කාලේ දවසක ඇහුවේ. ලක්සරි හොටෙල් එකක් ඔයා ඉන්නවා. ඒත් ඔයාගේ අතේ හොඳම ෆෝන් එකක් තියෙනවා. හැබැයි ඔයා ඉන්නේ දුකෙන් නම් ඔයා ඉන්නේ අපායක නෙවෙයිද? ඒ කියන්නේ වටින සැප සම්පත් හැමදේම වටේ තිබිලත් වට හොඳම දේවල් මේ ලෝකේ මිලියන ගාණක් මිනිස්සුන්ට නැති දේවල් ඔයාට තිබිලත් ඔයා ඉන්නේ අවුලෙන් නම් මානසික සිත් ඇවුලෙන් නම් ඔයා ඉන්නේ අපායක නෙවෙයිද? ඔය දේවල් ගැන මට කාලයක් යද්දි කතා කරද්දී සමහර දවස් තිබ්බා නිදා ගන්න නැහැ. සමහර දවස් තියෙනවා අදටත් අපිට නිින්ද එන්නේ හීන පේනවා. අපේ වගකීම් ඇවිල්ලා පේනවා. අපි ඉස්සරහට යන ගමන කොහොමද කියලා ඇවිල්ලා පේනවා. මේ වගේ දේවල් එක්ක ඉන්නකොට මේ වගේ දේවල් එක්ක ගනුදෙනු කරනකොට අපිට මොටිවේෂන් එකක් කියලා දෙයක් එක දිගට තියාගන්න බෑ. අද උදේ අපි අද රැයට නිදා ගන්න දේ නෙවෙයි අපිට හෙට උදේ වෙනකොට මොකද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි අද රැයට ප්ලෑන් කරගෙන ඉන්න දේ හෙට වෙද්දි මොනවා වේද කියලා අපි දන්නේ නැහැ. සමහර වෙලාවල් වලට අපි කොච්චර කිව්වත් අපි කොච්චර පාඩම් ඉගෙනගෙන තිබ්බත් අපි කොච්චර දේවල් මෙනෙහි කරත් අපි අවබෝධ කරගත්තත් සමහර වෙලාවල් වලට අපි දෙනවා අපේ ජීවිතයේ සමහර දේවල් තීරණය කරන්න සමහර හැඟීම් කන්ට්‍රෝල් කරන්න වෙන මිනිස්සුන්ට ආදරය සතුට සෙක්ෂුවල් ෆීලිංග්ස් තනිකම මේ හැමදේම අපි ගොඩක් වෙලාවට ගොඩක් මිනිස්සුන්ගෙන් අපි එයාලගෙන් අපි අපිට අවශ්‍ය වෙන සතුට බලාපොරොත්තු වෙනවා.
අන්තිමට මොකද වෙන්නේ? අපි ඇඬු කඳුලෙන් සති ගණන් මාස ගණන් එක දිගට කාර්තු පිටින් නැති කර ගන්නවා. මට මේ දේවල් තේරෙනකොට ගොඩක් ලේට්. මම විශ්වාස කරපු කට්ටිය මාව යූස් කරලා කියලා මට තේරෙද්දි මම මෝඩෙක් වෙලා ඉවරයි. මං ආදරෙයි කියලා හිතපු දේවල් ඒවා తాවකාලික ෆීලිංගස්, ටෙම්පරරි ෆීලිංගස් කියලා තේරෙනකොට මේ හැමදේම විනාශ වෙලා ගිහිල්ලා ඉවරයි. මේ හැමදේම ජීවිතේ හොඳම කාර්තු කාලයන් මිනිස්සු මේ හැමදේම ඉවර වෙලා ගිහිල්ලා ඉවරයි. ආපහු පොඩ්ඩක් පිටිපස්ස හැරිලා බලනකොට ආපහු ජීවිතේ චුට්ටක් පිටිපස්ස හැරිලා බලනකොට මට තේරෙන්නේ නැහැ ඇයි මං ඒ තැන්වල එච්චර එෆර්ට් එකක් දැම්මේ කියලා. මොකද අපි මොන තරම් එෆර්ට් එකක් දැම්මත් අපි කොච්චර කෑ ගහලා කිව්වත් යන මිනිස්සු යනවා. ඒක නතර කරන්න බෑ. මම ඒ දේවල් වලට මම විතරක් නෙවෙයි මේක අහන් ඉන්න ඔයයි මයි මේ කතාව අහන් ඉන්නේ. මේක අහන් ඉන්න ඔයා ඉන්වෙස්ට් කරපු ටයිම් එක. ඒ කියන්නේ රිටර්න් ඒ කියන්නේ අපි ඉන්වෙස්ට් කරනවා කියන්නේ ආයෝජනය කරනවා කියන්නේ අපි දෙයක් බලාපොරොත්තු වෙනවානේ. අපි ආදරය වෙනුවෙන් ටයිම් එක ඉන්වෙස්ට් කරනවා නම් අපි ඒ වෙනුවෙන් ඒ ටයිම් එක වෙනුවට ආදරේ අපේ සතුට ඒ දේවල් හොඳ විදිහට අපි ආදරය කරපු මිනිස්සු එහෙනම් අපි ළඟ ඉන්න ඕනිනේ මේ වෙලාවේ. ඒ ඉන්වෙස්ට් කරපු ටයිම් එක රිටර්න් එකක් විදිහට පාඩුවක් විදිහට තමයි අපිට ඒ කියන්නේ රිටර්න් එක ලොස් එකක් විදිහට තමයි අපිට හම්බුනේ. ඒක තමයි ඇත්ත. ගොඩක් වෙලාවට මේ කාලෙදී මම දන්නේ කොච්චර ගැලප ගන්න දේවල් තිබ්බත් මිනිස්සු හැම වෙලේම අර බඩේරිඟු වත්තකට දැම්මා වගේ. හොඳම බඩේරිඟු කරලා හොය හොඳම දේවල් හොය මිනිස්සු ඉස්සරහට යනවා. මම මෝඩෙක් කියන එක ඒක මගේ වීක්නස් එකක් නෙවෙයි. ඒක මමම තේරුම් ගත්තු ඒක ආධ්‍යාත්මික සුවයක් වගේ එකක්. ඒ කියන්නේ ඔයා වුණත් සමහර වෙලාවල් වලට ෆයිනලි තේරුම් ගන්න නෑ මම හරි නෑ මම මෙතන හරි කියන එක නෙවෙයි. ඇත්තටම මම ගොම් මෝඩෙක් කියලා ඔයාම ඔයාට කියාගන්න එකෙන් සමහර වෙලාවල් වලට ඔයාට මොටිවේෂන් එකක් හම්බ වෙනවා. ඒක ඔයාම ඔයාගේ හිතට මානසික නිදහස අර හිර කරගලා ඔයාවම හිර කරලා තියෙන තැන් වලින් ඔයාව අයින් කරලා දානවා වගේ එකක්. මොකද මෝඩයක් තමයි ඒ කියන්නේ මෝඩයෝ තමයි ඇත්තම අපි දන්නවා බොරුවට hina වෙන මිනිස්සුත් ට්‍රස්ට් කරනවා. ඒ කියන්නේ බොරුවට මිනිස්සු hina වුණත් ඇත්තට hina වුණත් මෝඩයෝ වෙච්චි අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි හැම වෙලේම රැවටිලා අපි නොදන්න මිනිස්සුන්ගෙන් නෙවෙයි අපි දන්න මිනිස්සුන්ගෙන් අපි විශ්වාස කරන මිනිස්සුන්ගෙන් අපි රැවටිලා. ඉතින් මෙහෙම කල්පනා කරලා බැලුවට පස්සේ ටෝටලි ගත්තොත් අපි මෝඩෙක්. මම මෝඩෙක්. මෝඩෙක් තමයි ඇත්තටම කියන්නේ අපි මෝඩයෝ තමයි. හැබැයි අපි මිනිස්සුන් ඇත්තටම කෑ කරලා තියෙනවා. අපි මිනිස්සුන්ට ඇත්තටම ආදරය දීලා තියෙනවා. අපි මිනිස්සුන්ව ඇත්තටම විශ්වාස කරලා ඒ මිනිසුත් එක්ක හොඳින් ඉඳලා තියෙනවා. මෝඩෙක් වුණත් මෝඩෙක් විදිහට මට මේ වෙලාවෙත් හිනාවක් ගියත් අපි ඇත්තටම මිනිස්සුන්ට ආදරය දීලා අපි ඇත්තටම මිනිස්සුන්ව කෑ කරලා අපි පාවිච්චි වුණත් අපි ඇත්තටම මිනිස්සුන්ට ආදරය කරලා මෝඩෙක් තමයි. හැබැයි අපි කෑ කරලා තියෙනවා. අපි යාලට අන්ධ විදිහට හරි අපි යාලට ආදරය දීලා තියෙනවා. එයාලගේ වැලියු එක ඉග්නෝර් කරලා ඒ කියන්නේ මෝඩයෝනේ ඇත්තටම තමන්ගේට මෝඩයෝනේ ඇත්තටම අපිට තමන්ට තියෙන වැලියු එක පැත්තකට දාලා අනිත් කට්ටියට වැලියු දෙන්නේ. ඉතින් අපි ඒක කරලා තියෙනවා. ඕල්රෙඩි මේ වෙනකොටත් මම මෝඩෙක්. මට මතකයි මම මිනිස්සු වෙනුවෙන් මගේ ගෝල්ස් කියන්නේ මගේ ඉලක්ක පෝස්ට්පෝන් කරපු දවස් මගේ වැඩ පැත්තකට දාලා මම ඒ දේවල් පෝස්ට්පෝන් කරපු දවස් මට මතකයි මම මිනිස්සු වෙනුවෙන් මගේ ජීවිතේ නැගිටින්න ඕනි තැන් මගේ ජීවිතේ මම මෙතනදී මෙහෙම ඉස්සරහට අඩියක් තියලා මෙහෙම තව සාර්ථක වෙන්න ඕනි කියපු තැන් මම ඩ්‍රොප් කරලා මම පැත්තකට වෙච්ච වෙලාවල් තියෙනවා තව මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන්. මම මිනිස්සු වෙනුවෙන් මගේ රෙස්පෙක්ට් එක නැති කරලා. ඒ කියන්නේ මට මගේ ජීවිතයේ තිබිච්ච වැලියුස් වටිනාකම් ආත්ම ගෞරවය මේ හැමදේම නැති කරලා ජීවත් වෙච්ච කාලයක් තිබ්බා තව මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන්. ඒවා දැන් මේ දේවල් දිහා ඇත්තටම දැන් හැරිලා බලද්දි ඇත්තටම මට hina යනවා. හැබැයි ඒ hinaව හැපි එකක් නෙවෙයි. ඒ හිනාව ඇතුලේ තියෙනවා හෙමින් කොහොම හරි ගිහිල්ලා ජීවිතේ දිනන්න ඕනි කියන කාරණාව. ඒ කියන්නේ සිතුවිල්ල ජීවිතය ඇතුලේ තියෙනවා. ඒක හැපි හිනාවක් නෙවෙයි. ඒක රිග්‍රට් එකකුත් නෙවෙයි. හැබැයි ඒක මොටිවේෂන් එකක්. එක දවසක් මට මතකයි මම කන්නාඩි ඉස්සරහා හිටගෙන හිටියා. ඒ කියන්නේ මම මගේ දිහාම බැලුවා. ඔයාට මේක සුදුසුද? ඔයා මේ වෙලාවේ ඔයා මෝඩෙක් කියලා හිතනවා නම් මං කියන්නේ ඒක වැරදි කියලා. හැබැයි දවසක ඔයා යන්න ඕනේ අනිවාර්යයෙන්ම කන්නාඩි ඉස්සරහට. ඔයාගෙම දිහා බලලා අහන්න. ඔයාගේ කළු පාට වෙච්ච ඇස් යට සමහර ලාවට කළු පාට වෙච්ච මූණෙන් ඔයාට මේක සුදුසුයිද? ඔයාට මේක ඩිසර්ව්ද? ඒ කියන්නේ ඔයාට මේක සුදුසුයිද කියලා ඔයාගෙම අහනවා. මේ සිටුේෂන් එකට ඔයා සුදුසුයිද කියලා. සමහර ලාවල් වලට පාරේදී තොටේදී ඔයා නිතර යන කඩවල වලදී ඔයාව දකින්න නිරන්තරයෙන් මූණට හැම්බෙන මිනිස්සුන්ට වගේ වෙනස තේරුම් ගන්න පුළුවන්. මොකද එයාලා අහනවා ඔයා ප්‍රශ්නෙකද ඉන්නේ. එයාලා ඔයාගෙන් ඇහුවේ නැතත් එයාලා දන්නවා ඔයා ප්‍රශ්නෙක ඉන්නේ කියලා. කොච්චර දේවල් හිත ඇතුලේ හංගන් ඉන්න try කරත් අපිට බෑ මේ දේවල් වලින් හැංගිලා ඉන්න. අපි එයාලා අපෙන් අහනවා ඔයාට ප්‍රශ්නෙකද කියලා. නැත්නම් එයාලා දකිනවා ඔයාලා ප්‍රශ්නෙකද කියලා. සමහර මිනිස්සු ඒක බයිට් එකට ගන්නවා. සමහර මිනිස්සු ඇත්තටම අපිට ආදරය කරනවා. කොහොම වුණත් කන්නාඩි ඉස්සරහදී ඔයා මුකුත් නොදන්ට ගන්නට ගිහිල්ලා ඔයා දිහා බලන්න.
වට පේනවා ගොඩක් මහන්සි වෙච්චි ගොඩක් දේවල් දරාගෙන ඉන්න බරක් ඔලුවට කරේ තියාගෙන ඉන්න මිනිස්සෙක් වගේ ඉස්සරහා පේනවා. ඔයාගෙන් මහන්නවට මේක සුදුසුයිද මේ තත්ත්වය සුදුසුයිද කියලා. ඔයා ඔයාටම උත්තර දෙයි නෑ. අන්න ඒ දවස තමයි වගේ ලයිෆ් එක චේන්ජ් වෙන්න පටන් ගන්නෙ. මට තේරෙන පටන් ගන්නවා. මට තේරුණා මට තේරෙන ගමන් තියෙනවා. මෝඩෙක් වෙනවා කියන එක පර්මනන්ට්ලි අයිඩෙන්ටිටි එකක් නෙවෙයි. ඒක එක්තරා සිටුේෂන් එකක්. ඒක එක්තරා ස්ටේජ් එකක්. ලර්නින් ස්ටේජ් එකක්. මම ලොස්සුනේ මිනිස්සු නිසා නෙවෙයි. මම ලොස්සුනේ මම මාව අතහැරපු හින්දා. ඔයා ඉතින් ඩිසයිඩ් කරන්න ඕනි. ඔයා ඊට පස්සේ ඩිසයිඩ් කරන්න ඕනි. මම වුණත් ඩිසයිඩ් කරනවා. මට රෙස්පෙක්ට් නැති තැන්වල මම ඉන්නේ නැහැ. ඔයා ඩිසයිඩ් කරන්න ඕනි ඔයා රෙස්පෙක්ට් නැති තැන්වල ඔයා ඉන්නේ නැහැ කියලා. ඔයාට වැලියු එකක් නැති අයව චේස් කරන්නේ නැහැ. ඔයා පස්සෙන් යන්නේ නැහැ. ඔයාට වැලියු එකක් දෙන්නේ නැති කට්ටියව සහ ඔයාගේ ටයිම් එක විනාශ කරන මිනිස්සුන්ව පස්සෙන් යන්නේ නැහැ කියලා ඔයා තීරණය කරන්න ඕනි. ඔයා මම ස්ලෝ වුණා. මම ස්ට්‍රෝං වුණා. ඔයාත් ස්ලෝ වෙන්න ඕනි. ඔයාත් ස්ට්‍රෝං වෙන්න ඕනි. ඉතින් ඔයාටත් හිතෙනවා නම් මම මෝඩෙක් කියලා. හරි ඒක කක්ෂන් එකක් නෙවෙයි. ඒක ඇක්සෙප්ට් කරන්න, ඒක චේන්ජ් කරන්න ලයිෆ් එක. මොකද එක්ස්කියුස් කර කර හැමදාම තමන්ගේ වැරදි තේරෙන්නේ නැතුව එක තැන හිටියොත් එහෙම මට ඔයාට තව මාස ගාණක් අවුරුදු ගාණක් ඒකම විදිහට එකම වලේ වැටිලා රෑ වැටෙනවා, දවල් වැටෙනවා, හොද මඩේ වැටෙනවා, එකම ගහ පහු වෙනවා. මේ දේවල් එක්ක ඉස්සරහට යන්න බෑ. අපි හැමදාම එකම තැන ඉඳී. ඉතින් ඔයාම තීරණය කරන්න හරි මම මෝඩෙක් ඕකේ. හැබැයි ඒ මෝඩයා අද ඉඳන් ස්මාර්ට් වෙන්න පටන් ගත්තා. ඒ මෝඩයා අද Tamanටම වැලියු සිස්ටම් එකක් දෙන්න පටන් ගන්නවා. අද මේ ෆේක් බොරු මිනිස්සු ඉන්න සමාජෙන් රියල් ලයිෆ් එකක් ඒ මෝඩයා බිල්ඩ් කරනවා කියන එක විතරක් ඔයාගේ ඔලුවට දාන්න. මෝඩෙක් කියලා ඉන්න එක ප්‍රොබ්ලම් එකක් නෙවෙයි. ඒකෙන් ඔයා සුපිරිම මෝඩෙක් කියලා ඔයාම තේරුම් ගන්න නැති එක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. මම මෝඩෙක්. ඒක මට ලේට් වෙලා හරි තේරුණා. ඔයත් මේ මෝඩයක් කියන කැටගරි එකට ඉන්නවා නම් ඔයාට ලේට් වෙලා හරි එක තේරෙන්න ඕනි. මිනිසුන්ගෙන් සමාජයෙන් පාවිච්චි වෙන්න නැතු වෙන්න. Tamanටම කියලා කොන්දක් හදාගෙන ඉස්සරහට යන්න. ඔයා පාවිච්චි නොවී ඉන්න ඕනි. ඉතින් මම මෝඩෙක්. මේ කතාව මම ඔයාලට අරගෙන ආවේ මට හිතුණා මේ කතාවේ ඔයාගේ හිත ඇතුලේ තියෙන කවුරුත් කතා කරන්නේ නැති දේවල් කතා කරන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. මතකනේ something like that channel එක subscribe කරලා තියාගන්න. What a good luck මුංචි කුඹියෝ. What a good luck.